මේ දවස්වල විශේෂයෙන්ම හැමෝම කතා කරන මාතෘකාවක් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලෝකයේ හැම රටකටම පාහේ පනවන ලද ටැරිෆ්ස් ගැන. ඉතින් පොඩ්ඩක් හිතුණා මේ ගැන විශේෂයක් කතා කරන්න ඕන කියලා. පළමුවෙන්ම අපි පොඩ්ඩක් බලමුද ටැරිෆ්ස් කියන්නේ මොනවද කියලා. ටැරිෆ්ස් කියලා කියන්නේ අපි එක රටක සිට තවත් රටකට භාණ්ඩ යවද්දී අපනයන කරාම ඒ ආනයනය කරන රට විසින් එයට පනවන විශේෂ රජයේ බදු වර්ගයක්. දැන් අපි ඇමරිකාවට යවුවොත් අපේ ගාමන්ට් එකක් එහෙම නැත්නම් ඇඟලුමක් අපි යවුවොත් ඇමරිකාවෙන් එයට යම්කිසි බද්දක් ගහනවා. දැන් අපි යවන භාණ්ඩය අපි උදාහරණයකට හිතුවොත් $10 කියලා අපේ යවන මිල එහෙම නැත්නම් FOB එක කියලා අපි කියනවා. ඒ කියන්නේ අපේ ෆැක්ටරි එකේ කොස්ට් එක සියල්ල අන්තර්ගත පිරිවැය. ඊට පස්සේ ඒකෙන් අපි CIF ප්‍රයිස් එක කියලා දෙයක් කියනවා. ඒ කියන්නේ අපිට ඒ වරාය සඳහා අපේ ලංකාවේ වරාය සඳහා ගෙවන්නේ සිදු වෙන ගාස්තු සාරක්ෂණය සහ නැව් ගාස්තුව කියන කොටස. ඊට පස්සේ මෙයට තවත් ඇඩ් වෙනවා මෙය ඒ අදාළ රටට ගියාට පස්සේ අපි උදාහරණයක් ගත්තොත් ඇමරිකාවේ ඒ රජය විසින් තීරු බද්දක් ආය කරනවා ඒක නිදහස් කිරීම සඳහා. ඉතින් මේ සියලු බදු එකතු වෙලා තමයි අවසානයේ මේ භාණ්ඩේ මිල තීරණය වෙන්නේ ඇමරිකනු වෙළඳ පොලේදී. මොකද ඇමරිකාවෙන් මේ ගෙන්වන ගැනුම්කරුට එයට උඩින් යම්කිසි Tamanගේ ලාභ ප්‍රතිශතයක් එයට අන්තර්ගත කරන්නට තිබෙනවා. ඉතින් අපි දන්නවා මේ පිරිවැය, ඒ කියන්නේ මේ භාණ්ඩය ඔහුගේ අතට ලැබෙන ගැනුම්කරුගේ අතට ලැබෙන මුදල වැඩි වෙන්න ඔහුට එය වෙළඳ පොලේ විකිණිය හැකි උපරිම මිල මට්ටමත් එක්ක සැසඳීමේදී ඔහුගේ ලාභ පංගුව අඩු වෙනවා. දැන් ඒ වගේම අපිට මේ අවස්ථාවේ බලන්න තියෙනවා මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ මේ ඇති කරපු ටැරිෆ්ස් ටික එහෙම නැත්නම් මේ විශේෂ බදු ඔහු විසින් පනවපු අරමුණ කොමක්ද කියලා. ඒකේ ප්‍රධාන අරමුණ තමයි ඇමරිකාව විසින් බොහෝ කාලයක් තිස්සේ තමන්ගේ රටට පැමිණෙන භාණ්ඩ වලට අය කරපු බද්ද ඉතාමත් අඩු මට්ටමක තැබීම හේතුවෙන් ඔවුන් විශාල ප්‍රමාණයෙන් පිට රටවල් වලින් භාණ්ඩ ආනයනය කරන්න පෙළඹුණා. මොකද ඔවුන් දියුණු රටක් හැටියට ලෝකයේ බටහිර රටවල් දියුණු නිසා ඔවුන්ගේ පිරිවැය වැඩි. එම නිසා ඊට වඩා අඩු පිරිවැයකට පිට රටවල් වලින් භාණ්ඩ ගෙනාම වෙළඳ පොලේ මිනිස්සුන්ට ඒක අඩුවට ගන්න හැකියාව තිබිච්ච නිසා. නමුත් මේ ක්‍රමය දිගටම ගිය නිසා ඇමරිකාවේ වෙළඳ හිඟය විශාල වශයෙන් වැඩි වුණා. මොකද ඔවුන් පිට රටට යවන බඩු වලට වැඩිය පිට රටවල් වලින් බොහෝ මිල වැඩි භාණ්ඩ ප්‍රමාණයක් තමන්ගේ රටට පැමිණීම හරහා ඔවුන්ගේ රටේ වෙළඳ ශේෂය ඍණ වෙලා ඔවුන්ගේ ණයබරභාවය වැඩි වෙන්න ගත්තා. මේක වෙන්නේ වුණේ පහුගිය විශේෂයෙන්ම අවුරුදු 30 40 ඇතුළත. මොකද ඊට කලින් අපි ගත්තොත් ඇමරිකාවේ 1930 ගණන් 40 ගණන් වල ඔවුන් විශාල නිෂ්පාදන ආර්ථිකය තිබිච්ච රටක්. විශේෂයෙන්ම අපි අහලා තියෙනවා ෆෝඩ් කාස් ඒ වගේම ඔය මෝටරෝලා අපි පළමුව පාවිච්චි කරපු ජංගම දුරකථන පව ඇමරිකාවේ නිෂ්පාදනය කරපු බ්‍රෑන්ඩ්ස් අපිට මතකයි. නමුත් අපි දන්නවා දැන් පහුගිය අවුරුදු 10 15 ගත්තොත් මෝටරෝලා කියන ෆෝන් එකක්වත් මිනිස්සු දන්නේ නැහැ. නේ අපි දන්නේ බොහෝ වෙලාවට Samsung එහෙම නැත්නම් Apple. ඉතින් ඇමරිකාවේ මේ තියෙන ප්‍රශ්නේ දිගටම ගියොත් ඔවුන්ට ප්‍රශ්නයක් මේක වෙනවා. මොකද ඔවුන්ගේ ණයබරභාවය වැඩි වෙනවා. මේකෙන් ඇමරිකානු ඩොලරය කෙරෙහි ලෝකයේ රටවල් තියෙන විශ්වාසය බිඳ වැටෙන්න පුළුවන් වෙනවා. ඒ සමහර විට ඉදිරියේදී එහෙම වුණොත් ලෝකයේ රටවල් පෙළඹෙන්න පුළුවන්. ඇමරිකානු ඩොලරය නොමැතිව වෙනත් විවිධ මුදල් ඒකක වලින් ගනුදෙනු කරන්න. අපි හිතමු ඉදිරියේදී සමහරට මේ ඔය චීනය, රුසියාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව ප්‍රමුඛව පටන් ගත්ත BRICS රාජ්‍යවල මුදල් ඒකකයක් ඉදිරිපත් කරන්න අදහසක් තියෙනවා. එහෙම නැත්නම් යුරෝපීය මුදල් ඒකක වෙන යුරෝ මුදල් ඒකක වෙන්න පුළුවන්. එවැනි තත්යකට ගියොත් මේක ඇමරිකානු ආර්ථිකයට හොඳ නැහැ. ඉතින් මේක තමයි මේගොල්ලන්ගේ අරමුණ. ඉතින් ඒ සඳහා මේ අලුත් ටැරිෆ්ස් එක ඉදිරිපත් කිරීමේදී ඔවුන් අනුගමනය කරපු තියෙනවා යම්කිසි ෆෝමියුලා එකක්. එහෙම නැත්නම් කොහොමද මේගොල්ලෝ මේ රටේ මුදල් මේ රටට අවශ්‍ය කරන භාණ්ඩ සීමා කරගන්න ඒගොල්ලෝ පාවිච්චි කරපු ක්‍රමවේදය ගැන අපි දැන් පොඩ්ඩක් බලමු. දැන් අපි තවදුරටත් බලන්න ඕන දෙයක් තමයි මේ අලුත් ටැරිෆ් එක සඳහා ඇමරිකාව පාවිච්චි කරපු ෆෝමියුලා එකට ඒගොල්ලෝ භාවිතා කරපු විචල්්‍ය. එහෙම නැත්නම් අපි කියන ඉංග්‍රීසියෙන් variables කිය මොනවද? ඒ කියන්නේ මේකට බලපාන කරුණු මොනවද? මේ ප්‍රතිශතය එහෙම නැත්නම් ටැරිෆ් percentage එක අඩු වැඩි වීමට බලපාන විචල්්‍ය මොනවද කියලා බැලුවොත් ප්‍රධාන දෙයක් තමයි ඇමරිකාවට පිටින් එන භාණ්ඩවලදී ඒ පිටින් එවන රට කොච්චර වටිනාකමක භාණ්ඩ ප්‍රමාණයක් ඇමරිකාවට එවනවද? සහ ඇමරිකාව විසින් ඒ රටට A කියන රට හෝ B කියන රට හෝ C කියන රටට කොච්චර වටිනාකමකින් යුතු භාණ්ඩ අපනයනය කරනවද? කියන්නේ ආනයනය සහ අපනයනය අතර
තිබෙන වෙළඳ පරතරය. ඒ වගේම ආනයනික භාණ්ඩවල වටිනාකම. සහ ඒ සඳහා ඒ රටවල් අතර තිබෙන තීරුබදු දැනට තිබෙන වර්තමානයේ තිබෙන තීරුබදු ප්‍රතිශතය. දැන් උදාහරණයක් ගත්තොත් ලංකාව ඇමරිකාවෙන් භාණ්ඩයක් ගෙනාවොත් සේවයක් ලබා ගත්තොත් ඒ සඳහා මම කියනවා විශාල විදිහේ බද්දක් පනවලා තියෙනවා 88%ක. එතකොට ඇමරිකාවට අපි භාණ්ඩයක් යවනකොට ඒගොල්ලන්ගේ තිබුණ ඉතාම අඩු ප්‍රතිශතයක් ඔය 7ක් 8ක් ඒ වගේ ප්‍රතිශතයක් වෙන්න පුළුවන්. නමුත් දැන් මේ අලුත් ක්‍රමය අනුව අපි වගේ රටක්, ඒ කියන්නේ ලංකාව විශාල බදු ප්‍රතිශතයක් පනවා තිබුණා නිසා 80 ගානක ඒගොල්ලෝ ඒකෙන් භාගයක් විතර, ඒ කියන්නේ 44ක් කියන අගයකට ඒගොල්ලෝ ඒ ගාන ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ අපේ බද්ද වැඩි වෙන තරමට අපි රටට ගේන ඇමරිකාවෙන් ගේන බද්ද වැඩි වෙන තරමට අපි ඇමරිකාවට අපනයනය කරන භාණ්ඩවලත් බද්ද වැඩි කරන්න ඒගොල්ලෝ පෙළඹිලා තියෙනවා. ඉතින් අපි මෙතනදී බලන්න ඕන අනිත් රටවල්, උදාහරණයක් ගත්තොත් මේ නවසීලන්තය කියන රට මේකට මුණ දීපු විදිහ ගත්තම එකක් තමයි ඒගොල්ලෝ ඇමරිකාවෙන් ගියන භාණ්ඩවලට ඉතාම අඩු බද්දක් තමයි අය කරේ. ඒ කියන්නේ ඒක ඇමරිකාවට පමණක් නෙමෙයි, ඒගොල්ලෝගේ ආනයන ප්‍රතිපත්තිය හරි ලිහිල්. මොකද ඒගොල්ලන්ගේ අපනයන ගොඩක් ඇත්තටම ලෝකේ විවිධ රටවල් තියෙන, අපි දන්නවා මේ යන කිරි නිෂ්පාදන, ඒ වගේම වයින්, ඒ වගේ විශාල හොඳ අපනයන ආර්ථිකයක් තිබෙන නිසා, ඉතාමත්ම ස්ථාවර සහ බලවත් අපනයන ආර්ථිකයක් තිබෙන නිසා ඔවුන්ට ඒ ආනයනය කිරීමේදී ලොකු සීමාවක් තියාගන්න අවශ්‍ය වුණේ නැහැ. මොකද ඔවුන්ට ඩොලර් හිඟයක් තිබුණේ නැහැ ලොකුවට. ඒ නිසා ඔවුන් ඇමරිකාවෙන් ඇත්තටම ඇමරිකාවට පනවා තිබුණ ඉතාම කුඩා බදු ප්‍රතිශතයක් 1.5 දෙකක් වගේ ඉතාම කුඩා ප්‍රතිශතයක්. ඒ නිසා නවසීලන්තයට ඇමරිකාව විසින් නැවත වරක් පනවපු බද්දක් ඉතාම අඩුයි. මං හිතන්නේ අනිත් රටවලට සාපේක්ෂව ඉතාම අඩුයි, 10%යි. ඉතින් මේක බලපානවා සාපේක්ෂ වාසියක් හැටියට ඉදිරියේදී නවසීලන්තයට. මොකද අනිත් රටවල් වලට තිබෙන බද්ද වැඩි වෙලා තියෙද්දි නවසීලන්තයේ බද්ද අඩු වෙනකොට නැවත ඇමරිකන් වෙළඳපොළට යවන භාණ්ඩවලදී සාපේක්ෂ වාසියක් නවසීලන්තයට එනවා. ඉතින් ලංකාව ඇත්තටම ලංකාවට පනවපු බදු ප්‍රතිශතය ඉතා ඉහළ අගයක තියෙනවා. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා ඉදිරියට ලංකාවට. මොකද දැනටමත් අපි දන්නවා විශේෂයෙන්ම ඇඟලුම් ශේත්‍රයේ හිටපු අය හැටියට අපේ සාමාන්‍ය පිරිවැය බදු පැත්තක තිබ්බත් අපේ FOB කොස්ට් එක, ඒ කියන්නේ අපි ඇමරිකාවට හෝ යුරෝපයට අපි භාණ්ඩයක් නිෂ්පාදනය කරලා අපේ ෆැක්ටරි එකකින් එළියට ගන්නකොටම තියෙන කොස්ට් එක ඉතාමත්ම වැඩි. මොකද අපේ වෙන විදුලි බිල, ඒ වගේම අපේ තිබෙන ප්‍රවාහන ගාස්තු, ඒ සියල්ල වැඩි වෙලා තිබෙන නිසා අපිට අපේ භාණ්ඩ මිල ඉතාමත්ම අධිකයි. ඉතින් එවැනි පිරිවැයක් තියෙන භාණ්ඩයකට අපි ගත්තොත් මේ 50%කට කියන්නේ ඉතා විශාල ප්‍රතිශතයකින් අපේ භාණ්ඩවලට ඇමරිකාවේදී ලොකු ටැක්ස් එකක් වැටෙනවාම ඒ ටැක්ස් එකේ මිල නැවත භාණ්ඩයේ ප්‍රමාණයෙන් බෙදලා ගත්තම යුනිට් එකකට, එහෙම නැත්නම් ඒකක පිරිවැය ගත්තම අපි ඩොලර් 10ට ඇමරිකාවට භාණ්ඩයක් යවුවොත් ඒක ඇමරිකාවේ LDP ප්‍රයිස් එක, නැත්නම් ලෑන්ඩ් ඩියුටි පේඩ් ප්‍රයිස් එක, එහෙම නැත්නම් ගැනුම්කරුවගේ අතට ඒ භාණ්ඩය පත් වෙනකොටම ඒක ඩොලර් 14.15ක් වෙලා. ඉතින් ඒ කියන්නේ එතනින් එහාට යාට ඒක විකුණලා ලාභයක් ගන්න තියෙන හැකියාව ඉතාමත්ම අඩු වෙනවා. ඉතින් ඒ හින්දා මේ ප්‍රතිශතය ලංකාවට ඔරොත්තු දෙන්නේ නැහැ කියන එක නම් සක්සු දක්ෂයේ පැහැදිලි. මොකද අපිට වැඩිය අපේ මූලික පිරිවැයම අඩු රටවල් ලෝකේ තියෙනවා. අප්‍රිකාව වගේ රටවල් සහ වෙනත් රටවල් අපි ගත්තොත් ආසියාවේ තියෙන රටවල්, බංග්ලාදේශය වගේ රටවල්. එතකොට එතනින්ම අඩු කරලා ගන්න භාණ්ඩයට ඒගොල්ලන්ගේ ටැක්ස් එකත් නැවත අඩු වෙනකොට ඇමරිකාවේ අපිට කොහෙත්ම ඇමරිකාවේදී අපිට මේ භාණ්ඩ විකිණීම සඳහා, එහෙම නැත්නම් අපනයනය කිරීම සඳහා තරම් කරන්න බැරි වෙනවා. ඉතින් අපි කරගන්න අවශ්‍යව තිබුණේ ඇත්තටම මේ තත්ත්වය මගහරවා ගන්න තිබිච්ච විදිහ තමයි, එකක් අපි බැලුවම ඩොනල්ඩ් ට්‍රම්ප් කියන ජනාධිපතිතුමා ගැන අපි අධ්‍යයනය කරලා බැලුවොත් ඔහු කරන හැම දෙයක්ම ඔහු කරන්නේ ට්‍රාන්සැක්ෂනල් බේසිස් එකකින්. එහෙම නැත්නම් ගනුදෙනු ස්වරූපයක් ඔහුගේ හැම දෙයකම තියෙන්නේ. ඉතින් අපි බැලුවොත් උදාහරණයක් ගත්තොත් යුක්‍රේන් රටේ තිබෙන අපි දන්නවා යුද්ධ තත්ත්වයේදී පවා මෙතුවක් කල් අනිත් රටවල් අමනුගමනය ඇමරිකාව විසින් ඔවුන්ට දීපු ආධාර පවා අඩු කරලා තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔවුන්ගේ රෙයා අර්ත් මිනරල්ස්, එහෙම නැත්නම් ඔවුන්ගේ තිබෙන විශේෂ වූ ಖನಿಜ සම්පත් ඇමරිකාවට අයිතිය 50%ක් ලබා නොදෙන්නේ නම් ඔවුන් ආධාර කරන්නේ නැහැ කියලා. ඉතින් අපිට එකෙන් පේන සාධකය තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් කියන ජනාධිපතිවරයාගේ තියෙන සියලු දේ ගනුදෙනු මත. ඉතින් අපි
මොකද්ද ඇමරිකාවට අපේ රට විසින් ලංකාව විසින් ඔහුට වෙන වාසි සහගත තත්ත්වයක් අපි නිර්මාණය කරන්නේ ලංකාව තුලින්. මොකද ඒකට හොඳම උදාහරණය තමයි බ්‍රිතාන්‍ය අගමැතිතුමා ඇමරිකාවට ගිහිල්ලා ඔහු කිව්වා අපි ඇමරිකාවත් එක්ක තියෙන විශේෂ මිත්‍රත්වය තුළ අපි මේ ඉදිරි ගමනේ යන්න යනවා කියලා. එතකොට ඒක ඒ කරුණ පදනම් වෙලා ඇමරිකානු ජනාධිපතිවරයා කිව්වා අපි බ්‍රිතාන්‍ය කෙරෙහි විශේෂ සැලසිල්ලක් දක්වන්න යනවා. මොකද අපේ දීර්ඝකාලීන මිත්‍රයෙක් නිසා සහ ඉංග්‍රීසියෙන් කියනවා ස්ට්‍රැටජික් පාර්ට්නර්ස් කියලා. ඉතින් ඒ වගේ ස්ට්‍රැටජික් පාර්ට්නර්ෂිප් එකක් හරහා තමයි ලංකාවට මේ බදු ප්‍රතිශතය අඩු කරගන්න හැකියාව තිබුණේ. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් අපි එකක් ඇවිල්ලා අපි අර මුල් කියපු තීරු බදු ප්‍රතිශතය අඩු කිරීමට අවශ්‍ය වෙනවා. අපි ඇමරිකාවෙන් ගෙන්නන භාණ්ඩ සඳහා. මොකද අපි මිලියන 300ක් වගේ කුඩා ප්‍රමාණයක් ඇමරිකාවෙන් බඩු ගේන්නේ. ඉතින් අපි ඒකේ ප්‍රතිශතය 80%ක තියන් හිටියා කියලා අපි අර ජපානයෙන් වාහන ගේනවා වගේ අපිට විශාල මේ දෙයක් අපි ජපානයෙන් වාහන ගෙන්වීමේදී බද්ද අඩු කරොත් අපේ රජයට දැනෙනවා වගේ ලොකු දැනීමක් වෙන්නේ නැහැ. අපි ඇමරිකාවෙන් ගෙන්නන භාණ්ඩ තා කුඩා ප්‍රමාණය. අපි වාහන මොනවත් ගෙන්නන්නෙත් නැහැ. අපි ගේන ඒ මිලියන 300ක භාණ්ඩ ප්‍රමාණය බද්ද අපිට පුළුවන් වුණා නම් 50කට විතර අඩු කරගන්න. අපි ඇමරිකාවට යවන භාණ්ඩ වලටත් ඒගොල්ලෝ අපිට 25ක් විතර මම සාමාන්‍යයෙන් හිතන හැටියට ඒකෙන් භාගයක් වගේ ගානකට අපිට බද්ද අඩු කරගන්න තිබුණා. ඉතින් ඒක ප්‍රධාන එක සාධකයක්. සහ අනිත් සාධකය තමයි අපි දන්නවා භූ දේශපාලනේ මේ කාලේ තියෙන විශේෂම දෙයක් තමයි විවිධ රටවල් අතර සැකය සංකා වැඩි වෙලා තියෙනවා. රටවල් අතර යුද්ධ ප්‍රකාශ කිරීම තිබෙනවා. ඔබ දන්නවා ඉරානය සහ ඇමරිකාව අතර තියෙන තත්ත්වය යන මම දන්නවා අපිට එකපාරට ලෝකේ කණ්ඩායම් වලට සහයෝගය දෙන්න බෑ. මොකද ඒකේ දීර්ඝකාලීන ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. නමුත් අපිට පුළුවන් අපේ තිබෙන ස්ථානගත වීම ලංකාව ඉන්දියන් සාගරයේ විශේෂ ස්ථානයක තියෙනවා. ඒ ස්ථානගත වීම වගේ දෙයක් පාවිච්චි කරලා එහෙම නැත්නම් ලංකාවේ අපි දන්නා පුල්මුඩේ ඛනිජ වැලි අපිට තිබෙනවා. ඉතින් ඇමරිකාව මේ යුක්‍රේන් යුද්ධයේදී අවශ්‍යයෙන්ම සලකන දෙයක් තමයි ඒ රෙයා අර්ත් මිනරල්ස් එහෙම නැත්නම් ලෝකයේ තියෙන ඉතාමත්ම අඩුවෙන් පවතින ඛනිජ සම්පත් ඉල්මනයිට් රූටල් සර්කෝන් මොනොසයිට් වගේ ඒ පුල්මුඩේ තිබෙන ඛනිජ වැලි වල තෝරියම් යුරේනියම් දක්වා යන්න පුළුවන් ඛනිජ තිබෙනවා. ඉතින් අපි ඒවත් සඳහා ඇමරිකන් ජනාධිපතිගේ නිතරම ඔහුගේ මුඛයෙන් ප්‍රකාශන දෙයක් තමයි ඔහු ඩීල් රටක් එක්ක ඩීල් එකකට යන්නයි ඔහු බලාපොරොත්තු වෙන්නේ. මොකද ඔහු ඇත්තටම අපි දන්න ඔහුගේ පසුබිම බැලුවොත් ඔහු රියල් එස්ටේට් ඒජන්ට් කෙනෙක් තමන්ගේ ජීවිතය පටන් ගත්ත කෙනෙක්. එහෙම නැත්නම් දීපල වෙනදාමෙන් පටන් ගත්ත කෙනෙක්. එතකොට ඔහුගේ තියෙන කෙනෙක් අර වින් වින්. අපි මම ඔයාට ඔබතුමාට මොකද්ද දෙන්නේ? ඒ දේ අපිට නැවත ලැබිය යුතුයි කියන ඒ ප්‍රතිපත්තිය ඔහු ඉන්නේ. එතකොට අපිට යම්කිසි ඩීල් එකකට අපි මේ ඇඟලුම් අපනයන පමණක් නෙවෙයි අපි ඇමරිකාවට කරන අනෙකුත් සියලු අපනයන වල අනාගතය සාක්ෂාත් කර ගැනීම සඳහා අනාගතය රැක ගැනීම සඳහා අපි විශේෂ ඇමරිකාවත් සමග යම්කිසි වෙළඳ අපි තේරුම් ගැනීමකට එහෙම නැත්නම් අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකට ඔවුන්ට සාපේක්ෂ වාසියක් වෙන දෙයකට යෑමට අවශ්‍යව තිබුණා. ඒ කියන්නේ අපේ ඛනිජ සම්පත් ඔවුන්ට යම්කිසි ප්‍රතිශතයක් ඔවුන්ට ඇවිල්ලා ඒකට ආයෝජනය කරලා ඒවෙන් යම්කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න හෝ මම මේ යම්කිසි උදාහරණ ප්‍රමාණයක් කියන්නේ එහෙම නැත්නම් කමර්ෂල් අපේ රටේ තිබෙන ව්‍යාපාරික ස්ථාන එහෙම නැත්නම් ලොකේෂන් එක ආසියාවේ මැදේ පිහිටීම එහෙම නැත්නම් නැව් මාර්ගයක් හැටියට ලංකාව පාවිච්චි කිරීම දැන් අපි චීනෙත් එක්ක අපි වරායක් නිර්මාණය කරා වගේ යම්කිසි ඒ වගේ ජියෝපොලිටිකල් භූ දේශපාලනික වාසියක් ඇමරිකාවට ලැබෙන දෙයකට අපි ඔවුන් සමග කතා කරගත්තා නම් අපිට අනිවාර්යයෙන්ම ඉතාමත්ම හොඳ අනිත් රටවලට සාපේක්ෂව හොඳ ටැරිෆ් රේට් එකක් අපිට ලබා ගන්න තිබුණා. මොකද අන්තිමට අපි ටැරිෆ් රේට් එක අපි බලපානවා අපේ සියලුම අපනයනය සඳහා. ඉතින් අපි ඉතාමත්ම ගැඹුරින් මේ දේ හදාරලා තිබිය යුතුව තිබුණා. නමුත් දැන් මේ සඳහා අපි පෙළඹිලා අපි මේ සඳහා අවශ්‍ය වන සම්පත් මානව සම්පත් මේ සඳහා උපයෝගී කරගෙන අපේ තිබෙන රාජතාන්ත්‍රික සම්බන්ධතා උපයෝගී කරගෙන අපි මේ විදිහේ ස්ට්‍රැටජික් පාර්ට්නර්ෂිප් එකකට එහෙම නැත්නම් ඒ වගේ දීර්ඝ කාලීන ඇමරිකාවත් එක්ක කරන ගනුදෙනුවකට යන්න අවශ්‍යයි. මොකද නැත්තම් අපේ අනාගතය ඉතාමත්ම අඳුරු තත්ත්වයකට පත් වෙන්න ඉඩ තිබෙනවා. මොකද අපි ඩොලර් හිඟයකට මුහුණ දීපු රටක්. අපි දන්නවා ඩොලර් හිඟ වුණාම රටේ ඇති වෙච්ච තත්ත්වය. අපි අටුවා ටික කියන්න අවශ්‍ය නැහැනේ. අපි දන්නවා
22දී ඇති වෙච්ච තත්ත්වය. ඉතින් එවැනි තත්ත්වයකට රෑම වළක්වා ගැනීම සඳහා අපි මේ ඇමරිකාවත් සමග කරන මේ ගනුදෙනුව තාමත්ම ගැඹුරෙන් සහ එයට දෙන්න පුළුවන් උපරිම අවධානය දීලා මේ කරගන්න අවශ්‍ය වෙනවා. මොකද අපි දන්නවා තව නොබෝ කාලයකින් අපේ යුරෝපයෙන් තිබෙන බදු සහනයත් ඉවර වෙන්න යනවා. එතකොට අපි මෙච්චර කාලයක් අපි පුළුවන් වුණේ අපේ ඇඟලුම් කර්මාන්තය සහ මත්ස්‍ය නිෂ්පාදන එළවලු පළතුරු අපි යුරෝපයටත් යවලා සෑහෙන මුදලක් අපි ආදායමක් ලබනවා. එය රැකගන්න පවා හැකියාව ලැබුණේ අපිට යුරෝපයෙන් තිබිච්ච GSP+ බදු සහනය නිසා. ඉතින් ඒ බදු සහනයත් අවසාන වන මොහොතක අපිට එය නැවත ලැබුණොත් හොඳයි. නමුත් එය ලැබෙයිද නොලැබෙයිද කියලා අපි දන්නේ නැහැ. එවැනි තත්වයක් තුල අපි ඇමරිකාව කියන අපේ අනිත් කියන්නේ විශාලම ගනුදෙනුකරු ඇමරිකාව ඊළඟට යුරෝපය මේ දෙකම කඩා වැටීමකට ලක් වුණොත් අපේ ආර්ථිකයට කොහෙත්ම ඔරොත්තු දෙන්නේ නැහැ කියන එක මම හිතන්නේ අපි හැමෝම දන්න කාරණයක්. ඉතින් මේ සඳහා විශේෂ අවධානයක් රජය විසින් යොමු කළ යුතුව තිබෙනවා. එසේ කරමින් අපි හිතනවා අනාගතයේ අපිට යම්කිසි හොඳ ආරංචියක් ලැබෙයි කියලා අපි ඒ සඳහා අපි බලාපොරොත්තු දල්වාගෙන සිටිනවා.